මම ග්‍රාමසේවකයෙක් තමයි මම කතා කරන්නේ. ග්‍රාමසේවක තමයි දැන් කාරණාව කියන්නේ නැත්නම් විකාරයක් වෙනවනේ මෙතන. ග්‍රාමසේවක තමයි යෝ කියන්නේ. ග්‍රාමසේවක හැටියට මම දන්නවා අපේ සුමිත් මල්ලි ගංජාරක්කුටයක්වත් කටේ තියෙන මිනිස්සෙක් නෙමෙයි. ඇත්ත. ගංජාරක්කු කිසි දෙයක් කටේ තියන්නේ නැහැ මේ සුමිතා. විකුණනවා විතරයි. කවුරුත් ඒ කාරණාව දන්නේ. කවුරුත්ම දන්නේ. හොර රහසනේ කරන්නේ. ඔය කිසිම දෙයක් මන් දැනන් හිටියේ නෑනේ. අර මං නංගි දන්නෙත් නෑ ඒ කාරණාව. ගෑණි දන්නේ නෑ කියලා. ජයසේකර ආපු ලේ ඉඳලා කියවනවා අමහොත් කරන්නේ. මාගේ දෙවෙනි ඇසට පේනවා මේ කර්මානුඵල ශක්තියින් එක්ක මාමා විශ්ව ශක්තිය විසින් මේ ප්‍රශ්නේ විවිධ අතවලට යොමු කරලා තියෙනවනේ. නෑ නෑ මම දන්නේ නෑ. දැන් මේ ප්‍රශ්නේ අපි සමතයකට පත් කරන්න ඕන නම් අපි මුලින්ම කරන්න ඕනේ සමත භාවනාවේ යෙදෙන්න. දැන් අපි හිතමුකෝ මෙහෙම කායානුපස්ස සති. ඒ ආපෝ වායෝ තේජෝ බුද්ධ සිකුරු ඔය කියන ධාතු වලින් මේ ශරීරය හැදිලා තියෙන්නේ. දැන් මේ ශරීර කූඩුව සමතයකට ගන්න සමත භාවනාව කරන්න තියෙන මධ්‍යස්ථාන තියෙනවා. ඒ වගේ තැන් වලට තමයි නේද ඔය සමත මණ්ඩල කියන්නේ. ඔව්. මාව විකටෙක් වගේ පේනවද? මාව විකටෙක් වගේ පේනවද? උඹලා ඔක්කොම කටවහගෙන ඉන්න.